පොඩි ගැහණු ළමෙක් 911ට කතා කරලා පීසා එකක් කෝඩ් කරන්න ඇහුවා. මේ වගේ කෝල් හැම සතියෙම එන නිසා මේක විහිළුවක් වෙන්න ඇති කියලා ඩිස්පැච් එකෙන් මට කිව්වා. ඒත් ඇඩ්‍රස් එක දෙනකොට ඇගේ කටහඬ වෙවුලුවා කියලා කිව්වා. කාගෙන් හරි හැංගිලා ඉන්නවා නම් මිසක් ළමයි මේ විදියට රහසින් කතා කරන්නේ නැහැ. ඒ නිසා මම ඉක්මනට මේ ගෙදරට ගියා. මම දොරට තට්ටු කළාම බොරු හිනාවක් මූණේ පුරවාගත්ත මිනිහෙක් දොර ඇරියා. "ඕ, හලෝ ඔෆිසර්. මොකද මේ පැත්තේ?" මම කිව්වා මේ ඇඩ්‍රස් එකෙන් අපිට කෝල් එකක් ආවා කියලා. එතකොට එයා hina වෙලා කිව්වේ එයාගේ දුව නිකන් ෆෝන් එකෙන් සෙල්ලම් කර හිටියා කියලා. ඒත් එයාගේ නළලින් දාඩිය දානවා මම දැක්කා. මට ඒ ළමයිව බලන්න ඕනේ කිව්වම එයාගේ hinaව නැති වෙලා ගියා. "ඔයා ගාව වරෙන්තුවක් තියනවද? මොකද එකක් නැතුව ඔයාට මගේ ගෙදරට කඩාගෙන පනින්න බෑ." වැරදිකාරයෙක්ගේ මූණක් කොහොමද කියලා මම හොඳට දැකලා තියෙනවා. ඒ නිසා මේ පොඩි ළමයිව දකින්නේ නැතුව මම කොහොමදවත් යන්නේ නැහැ කියලා මම තීරණය කළා. එයාගේ අයිතිවාසිකම් ගැන කියව ඉන්නකොට එයාගේ පිටිපස්සෙන් පොඩි ගැහණු ළමයි කිවිල බැලුවා. එයාගේ කොණ්ඩේ අවුල් වෙලා ඇස් යට කළු වෙලා තිබුණා. එයා කෙලින්ම මගේ දිහා බලලා කටින් විතරක් කිව්වා මට උදව් කරන්න කියලා. මම මේ මිනිහව පැත්තකට කරලා ඒ ළමයා ගාවට පාත් වුණා. "පැටියෝ, මට කුස්සියේ තියෙන තැන පෙන්නන්න පුළුවන්ද?" අර මිනිහා මගේ උඩ හිසින් අල්ලලා කිව්වා මම මේ ළමයාව බය කරනවා කියලා. ඒත් මම නැගිටලා මගේ ටීසර් එක උඩින් අත තියෙනකොටම එයාගේ ග්‍රහණය ගුරු වුණා. ඒ පොඩි ළමයා ඉක්මනට මගේ අතින් අල්ලගෙන මාව කොරිඩෝර දිගේ ඇදගෙන ගියා. එයාගේ අබ්බිගේ ෂර්ට් එක උඩට වෙනකොට මැණික් කටුව වටේටම තද දම් පාට පාරවල් තියෙනවා මම දැක්කා. මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. මොකද මම දැනගත්තා මේකේ තීරුම මොකක්ද කියලා. මේ පොඩි ළමයා මට රහසින් කිව්වා මගේ අම්මා නිදන කාමරේ ඉන්නවා. අම්මට ගොඩක් තුවාල වෙලා. එයා අපිට යන්න දෙන්නේ නැහැ. මම මගේ රේඩියෝ එක අරගෙන බෑකප් එකට කතා කළා. ඒක ඇහියාර මිනිහා කොරිඩෝර දිගේ වේගයෙන් දුවගෙන ආවා. එයා ළමයාව අල්ලගන්න හැදුවත් මම එයාව බිත්තියට හේතු කරලා අල්ලගත්තා. එයා කෑ ගහගෙන දඟලන්න ගත්තා. එළියෙන් සයිරන් ශබ්ද ඇහෙනකම් මම එයාව අතාරියේ නැහැ. අනිත් නිලධාරීන් එයාව අත්අඩංගුවට ගත්තා. මම නිදන කාමරේ දොරට පයින් ගහලා ඇරලා. එයාගේ බිරිඳ ඇහක් කළු වෙලා අත්වල දම් පාට පාරවල් එක්ක බිම ගුලි වෙලා හිටියා. එයාගේ දුව මාත් පහු කරගෙන දුවලා ගිහින් අම්මව බදාගත්තා. අම්මා යාව තද කරලා බදාගෙන මගේ දිහා බැලුවා. "ඔයා කොහොමද අපිව හොයාගත්තේ?" මම උත්තර දෙන්න කලින් දුව කිව්වා තාත්තගේ ටීවී එකේ හිටිය නැන්දා යාට කරදරයක් වුණාම පීසා එකක් කෝඩ් කළා. එතකොට පොලිසියෙන් ආවා කියලා.